ගෙදර දොරකඩ ඉස්සරහා හදන මේ පහන් පැල මගේ ජීවිතයට හරි අපූර්ව අත්දැකීමක්. මේ පහන් පැල සතියක් පුරා එක දිගට නොවරදවාම අපේ ගෙදර හැමෝම එකතු වෙලා බත්තු කරනවා. ඒ බොහොම අසිරිමත් දෙවියන් වෙනුවෙන් උන්වහන්සේගේ දේව මංගල්‍ය වෙනුවෙන් හෘදගුණ සැලකීමක් ලෙස පූජාවක් විදියට අද යෝවිත්‍යෝ අපි ඔගොල්ලෝ හැමෝම එකතු කරගෙන යනවා ඒ අසිරිමත් දෙවිනුවරට. අපි දෙවුන්දර මහදේවාලයට ඇතුළු වෙද්දිම පිටපසකින් තියෙනවා මේ විදියට පැමිණුණු පැතිමතුන් තමන්ගේ වාරහාර වෙන්න පඬුරු ගැට ගන්න ස්ථානය පෙරහැර මංගල්‍යයට සමගාමීව කප් සිටුවන දවසේ ඉඳන් මේ කටයුත්ත මෙම ස්ථානයේ සිද්ධ වෙනවා. ඉතින් දහස් ගණනින් සෙනග කප් සිටුවන දවසට ඇවිල්ලා තමන්ගේ හිතේ තියෙන දහසක් බලාපොරොත්තු තුන්ම විෂ්ණු දෙවියන් වෙනුවෙන් කියලා උන්වහන්සේ වෙනුවෙන් වාරහාර වෙනවා. ඉතින් මේ තියෙන ස්ථානයේ තාමත් වෙනසක් නෑ. තාමත් එක දිගටම කට්ටිය බාරහාර වෙනවා. අපි මේ වීඩියෝ එක කරන්නේ අගෝස්තු මාසයේ 4 වෙනිදා මේ පාර ඇසළ පෙරහැරේ නැකත් පත්‍රය අනුව කෝල්මුරයාගේ සිද්ධ වෙන්නේ අද. ඉතින් හෙට දවසින් ඒ කියන්නේ මහාදේව දාණයෙන් අනතුරුව 769 වෙනි ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවිනුවර සමාප්ත වෙනවා. ඉතින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දෙවුන්දර මේ පින් බිමට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් මහා දේවාලය වගේම ගණ දෙවියන්ගේ දේවාලය, ඒ වගේම ලක්ෂ්මී දේවාලය මේ විදියට බැතිමතුන්ගෙන් පිරී කියලා තිබ්බ ආකාරය. පහුවෙන්ද තියෙන දේවදානය වෙනුවෙන් අවශ්‍ය කරන පොල් සහල් මේ දේවල් මේ දවස් ගාන පුරාවටම දෙවුන්දර මහදේවාලයට පැමිණෙන බැතිමතුන් ගෙනහැල්ලා දේවාලය වෙනුවෙන් පූජා කරනවා. කොල්මුරයාගේ පැවැත්වෙන්නේ මෙන්න මේ ස්ථානයේ. ඒ වගේම මෙන්න මෙතන තමයි ගිනි පෑගීමේ අවස්ථාව සිද්ධ වෙන්නේ. ඉතින් මේක නම් බලන්න ඕනේ නැහැ. මොකද පහුවෙන්දා වැඩ දවසක් ඉඳලා රැ වෙනකන් ඉන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි දෙවුන්දර ඇසළ පෙරහැර මංගල්‍යයේ චාරිත්‍ර වාදිත සිද්ධ වුණු ආකාරය. නිලු පුල්වනින් අරාහිඳ රන් ගුරුරු වාහනේ මුළුනිම් හෙලේ සමගි සාමය රකින් දේවනේ. නිලු පුල්වනින් අරාහිඳ රන් ගුරුරු වාහනේ මුළුනිම් හෙලේ සමගි සාමය රකින් දේවනේ. වැඩවසන දෙවිනුවර දෙවොලෙහි සතත පාසනේ සුරිඳුගේ නමට බාරයි ජාතියේ ජීවනේ.
ස්ථානයේ ජීවන සම්පත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරන අතර විදේශගත මහින්දා දේවාලෙන් එළියට ආවට පස්සේ එකම සැනකෙළියක් කමුව හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම මිනිස්සු හරිම උද්‍යෝගිමත් සතුටු වෙනවා. දෙවුන්දරට මාවේනික රසම රස බූන්දි ගොඩක් රස කැවිලි ಜಾති තිබ්බා. ඉතින් ඒවත් ඕන කරන ප්‍රමාණයක ඉදට අරගෙන අපි ගෙදරින් ආවා. ඉතින් අදට අපි වීඩියෝ එක අවසන් කරනවා. channel එක subscribe කරන්න, දන්න කට්ටියට share කරන්න. ආයි දවසක මේ වගේ මට මුණ ගැහෙන මගේ එදිනදා ජීවිතේ හම්බෙන ලස්සන දෙයක් අරගෙන ඕගොල්ලෝ හම්බෙන්න එන්න. හැමෝටම ජය වේවා. සුබ දවසක්. සියලු දෙනාටම විෂ්ණු දෙවි පිහිටයි.